හැල්ලෝ යාළුවනේ ඔයගොල්ලෝ මේ උදේට මගේ අලුත්ම වීඩියෝ එකත් එක්ක අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න ඔයගොල්ලන්ගේ කම්පියුටර් එකේ හරි ලැප්ටොප් එකේ හරි data කැපෙන එක අඩු කරගන්න පුළුවන් settings පහක්. අපි එනවා වීඩියෝ එකට යමු. ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ගේ Windows icon එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට වෙනවා ඔයගොල්ලන්ගේ Windows එකේ මෙතනදී app එකක් විදිහට open වෙලා තියෙනවා. ඔයගොල්ලෝ මෙතන right click කරලා more වලට ගිහිල්ලා turn live off දෙන්න. ඒ හැම එකකටම මේක දෙන්න මෝගියා turn live off මෝගියා turn live off මේ විදිහට හැම ඇප් එකකටම මෙතන තියෙන ඒවට කරන්න ඔයගොල්ලන්ගේ දෙවෙනි ටිප් එක තියෙනවා ඔයගොල්ලන්ට කියලා දෙන්නේ Windows එක ක්ලික් කරන්න setting වලට යන්න setting වලින් setting වලට ගිහලා ඔයගොල්ලන්ට privacy ගිහලා මෙතන තියෙනවා ඔයගොල්ලන්ගේ දැන්ට background app ටික පෙන්වන්න. දැන් ඔයගොල්ලෝ background එකේ වැඩ කරන app ටික පෙන්වනවා මෙතන. මගේ දැන්ට මෙන්න මේ ටික තමයි දැන්ට background app විදිහට වැඩ කරන්නේ. මෙතන ඔයගොල්ලන්ට එක එක ඔයගොල්ලෝ කැමති එකක් off කරන්න පුළුවන්. වෙනකොට මම නම් කියන්නේ මෙතන මේ ඉතින් උඩම ටික එකක් let's app run is in the background කියලා එන්න එක off කරන්න. ඔයගොල්ලන්ට තුන්වෙනි ටිප් එක විදිහට කියලා දෙන්න. ඔයගොල්ලෝ කෙලින්ම යන්න ටාස්ක් බාර් එක අරගෙන ඒක ටාස්ක් බාර් එක right click කරන්න. ඊට පස්සේ යන්න ටාස්ක් manage කියන එකට. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් පෙන්නනවා start up කියලා option එකක්. ඒ start up එක වල මෙතන මේ හැම එකකම enable වැටලා තියෙන්නේ. ඔයගොල්ලන්ට මෙතන මේ හැම එකම disable කරන්න තමයි තියෙන්නේ. මම මේ හැම එකම disable කරනවා. මෙතන සමහර වදී අපිට disable කරන්න බැරි app. අර පුළුවන් app එකක් හැම එකම disable කරන්න. ඔව් මේක මෙන්න මේ විදිහට disable කරගත්තට පස්සේ මෙතන close කරන්න. ඊට පස්සේ මම ඔයගලන්ට හතරවෙනි ටිප් එක විදිහට කියලා දෙන්න. ඔයගොල්ලෝ කෙලින්ම යන්න ඔයගලන්ගේ files වලට. files වල ඔයගලන්ට එනවා මෙතන this pc කියලා option එකක්. ඒගොල්ලෝ right click කරලා මෙතන තියෙනවා manage කියලා option එකක් උඩම. ඊපස්සේ ඔයගලන්ට මෙන්න මේ විදිහේ window එකක් open වෙනවා. මෙතන තියෙන යටම තියෙන එක ඔයගොල්ලෝ click කරනවා. මෙතන services and applications කියලා. ඒක right click කරලා මෙතන තියෙන services කියලා එන්නේ ඒකට යන්න. මෙතන ඔයගොල්ලන් කරන්න ඔයගොල්ලන්ගේ Windows update auto එන එක stop කරන එක. මෙතන ඔයගොල්ලෝ යටටම යන්න. යටටම ඊට පස්සේ ඔයගොල්ලන්ට බලන්න මෙතන Windows update කියලා එකක්. ඔයගොල්ලන්ට මේ වෙන Windows update කියන එක ඔයගොල්ලෝ right click කරන්න. ඊපස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහේ window එකක් open වෙනවා. ඔයගොල්ලෝ මෙතන මේ තියෙන manually කියන දෑනට ඔයගොල්ලෝ දෙන්න disable කියන එක. disable කියන එකට දීලා ඔයගොල්ලෝ okay දෙන්න. okay දීලා okay දීලා ඉතින් back වෙන්න. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පස්වෙනි හැවත් last ටිප් එක විදිහට ඔයගොල්ලෝ කියලා දෙන්න. ඔයගොල්ලෝ කෙලින්ම යන්න ඔයගොල්ලන්ගේ Microsoft Store එකට. මේ කරන්නේ ඔයගොල්ලන්ගේ apps auto update වෙන එක stop කරන එක. ඔයාලා මෙන්න මෙතන මේ account option එකක් තියෙනවා. ඔයගොල්ලෝ මෙන්න මෙතන click කරන්න. ඊපස්සේ එතන settings කියලා option එකක් තියෙනවා. ඒකට යන්න. කියලා මේ ටික් එක off කරන්න. අද මෙතන video auto play කියලා option එකක් තියෙනවා. එන්න ඒකත් off කරන්න.
අනිත් සෙටින්ස් එකක්වත් ඔයගොල්ලෝ ඕෆ් කරන්න ඔන් කරන්න යන්න එපා. ඔය යාළුවනේ ඔයගලන්ට අද වීඩියෝ එකේ මෙච්චර තමයි කියලා දෙන්න තියෙන්නේ. ඔයගලන්ට මේ සෙටින්ස් ටික පාවිච්චි කරලා ඔයගලන්ගේ කම්පියුටර් එකේ හෝ ලැප්ටොප් එකේ data කැපෙන එක අනවශ්‍ය ලෙස data කැපෙන එක ගොඩාක් දුරට අඩු කරගන්න පුළුවන්. අපි එනවා අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු.